ආයිබුවන් ඔයාලා සියලුම දෙනාට කොහොමද ඉතින් හොඳින් ඉන්න ඇති කියලා හිතනවා සාදරයෙන් පිළිගන්නවා මම ඔයාලා හැමෝම ඉතින් ඔයාලට අදත් අයිස් රෙසිපි එකක් තමයි අරගෙන ආවේ කොහොමද ඒක හදාගන්නේ කියලා බලමු ඉතින් ඊට කලින් මම මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා ඒ වගේම bell on කරලා තියාගන්න වීඩියෝ එක අපසලින් ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා වීඩියෝ එක හොඳයි නම් like කරන්න comment කරන්න යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා මම අද orange එකෙන් තමයි හදන්නේ මේකේ තියෙනවා brand ගොඩක් තියෙනවා ඒක ගැනත් මම ඔයාලට සඳහනක් කරන්න ඕනේ මම මේ වතුර ලීටර එකකට තමයි හදන්නේ අද ඒකට ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට දාගන්න ඕනේ රස අනුව සීනි මික්ස් කරලා හදාගන්න ඕනේ රසට තියෙන්න ඕනේ අපි හදාගන්න මිශ්‍රණය. එතකොට තමයි අපේ බිස්නස් හැදෙන්නේ. ළමයි බලන්න ඉස්සලම් රස. ඒක නිසා රසට හදාගන්න. ඊට පස්සේ ඔයාලා මේක අලුතෙන් පටන් ගන්න අයට සහ කරගෙන යන අයටත් හොඳ එකක්. අලුතෙන් පටන් ගන්න අයට නම් දන්නවනේ රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වෙන ගමන් මේක හදන්න පටන් ගන්න ඕනේ ගෙදර. ගෙදර හොද්දට අතහුරු වෙනකන් හදලා බලන්න මේ බොටල් එකක් රුපියල් 200 මේ හොඳ එක නම් 280ක් විතර වෙනවා මම මේ ඊයේ ඔරෙන්ජ් එකක් ගෙනාවා ඒකේ අපි වෙනද ගේන බ්‍රෑන්ඩ් එක නෙවෙයි ඒක ඒ වුණාට අච්චර හොඳ නැහැ වගේ පාටත් ලස්සනට නැහැ මිලනම් ටිකක් ගණන් අඩු රුපියල් 200ක් විතර වගේ මම දැක්ක දාර්ද රුපියල් 200යි කියලා ඒකේ වුණාට ගොඩක් දාන්න ඕනේ පාට වෙන්න රසත් නැහැ ලස්සන පාටකුත් නැහැ ඒ වුණාට ඒක නිසා මම ඔයාලට හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න කියලා නම් අහන්න පටන් ගන්නකොට අහන්න එතකොට ඔයාලට මම දාන්නම් ඒකේ විස්තරයක් ගන්න ඕන එක ඒකේ හොඳටම හොඳයි රස සුවඳ තියෙනවා මම තාමත් කරන්නේ normal සීලරෙන් තමයි ඒක දැන් අපිට හුරු වෙලා තියෙනවා එකකින් කරගන්න පුළුවන් ඒකින්ද ඔයාලා මේ මිශ්‍රණයට කොහොම දාලා දී කරගත්තයින් පස්සේ හොඳට පෙරා ගන්න ඕනේ මම අද ඒකට දැම්ම දෙහි ටිකක් ඔරෙන්ජ් කීවට එකේ ඔරෙන්ජ් ඇඹුල් ගතිය නෑ ඒක නිසා මං ගාව තිබ්බා ලෙමන් දෙහි ඒකෙන් දාලා තමයි මිශ්‍රණය හදාගත්තේ ඒක පෙරා ගන්න ඕනේ ඒකේ තියෙන රේණු හිම තිබ්බ නිසා පෙරාගත්තා මෙන්න මේ වගේ මම normal එකෙන් සීල් කරන්නේ normal එකෙන් සීල් කරන්න ටිකක් අමාරුයි මොකද ලික්විඩ් සීලර් වෙනම තියෙනවා මේකෙත් කරන්ට් එක උඩරිම දාලා ගන්න ඊට පස්සේ ටිකක් අත තද කරලා කරගන්න පුළුවන් අර පුරුදු වෙන්න වලට ලොකු විදමක් කරලා ගන්නම බැයි නම් මෙන්න මේ වගේ එකක් ගන්න ඔයාලා කියන්න අයිස් පැකට් සීල් කරන්න කිව්වහම කැපිලා යන්න කියලා කිව්වම මෙන්න මේ වගේ එකක් දෙනවා ඒක අර මුලදී නම් අපිට ගොඩාක්ම අමාරු වුණා දැන් ටිකක් හුරු වෙලා තියෙන්නේ මේක ඉතින් අර අනිත් සීලරේ තරම් ගණන් නැති නිසා ඔයාලට බිස්නස් එකට පටන් ගන්න හොඳයි අඩු ගාණක් වියදම් කරලා ඉටිකොල ගන්නකොටත් ගන්න සිල්ලර බඩු නෙමෙයි තොග කඩවල තියෙන ප්ලාස්ටික් ඔය හැම જાතියෙම තියෙන්නේ ඉටිකොල පොත් මේ වගේ ස්ටෝර්ස් එකකින් ගන්න අයිස් පැකට් කරන්න කියලා කියපුවාම අඟල් කමාර බට තියෙනවා සමහර අඟල එකක් තියෙනවා ඒ කෝකකින් හරි ගමන ගොඩාක් ගන්න එපා ඒකත් ග්‍රෑම් 100ක් විතර ගන්න ඊට පස්සේ ඔයාලට අතහුරු වෙන්න නම් මේ සීලරේ මැද්දී අර මොනද පැකට් 25ක් දාලා අපි බණ්ඩලයක් හදන්න ඕනේනේ ඒ බණ්ඩලයට මේ අඟල් 10 ඉටිකොල තමයි තියෙන්නේ ඒක මේ සීලරෙන් බැරි නිසා අඟල් 10 සීල් කරන්න පුළුවන් අඟල් 10ක එකක් ගන්න ඒක normal එකක් ගත්තාම ඇති ඒක ලොකු ගාණක් වෙන්නේ රුපියල් 5000කටදී අඩු මුදලක් යන්නේ එකක් කරන් තියාගන්නත් ඕනේ මේ වගේ ලික්විඩ් සීලර් එකක් වෙනම තියෙන්නත් ඕනේ මෙන්න මේ විදිහට කපලා හදාගන්න ඒ හදාගන්න ගමන් ඔයාලා රෙජිස්ටර් වෙන්නත් දාන්න ඕනේ මෙහෙම හැදුවා කියලා ඔයාලා මේ විකුණන්න කඩවල් වලට දාන්න බෑ තහනම් කඩේ මුදලාලි තමයි අමාරු වෙටෙන්නේ ඒක නිසා කඩවල් වලට දාන්න යන්න එපා ඔයාලා මේක කරන ගමන් ඔයාලට අතහුරු වුණාම ඔයාලා ගිහින් කියන්න මම මේ වගේ දෙයක් කරගෙන යනවා මට බියර් එකක් ගන්න ඕනේ විකුණ ගන්න විදිහක් නැහැ හදන්න පුරුදු වුණාට ඒක නිසා බියර් එකක් ගන්න ඕනේ කියලා ඒජී ඔෆිස් එකෙන් ෆෝම් එකක් ඉල්ල ගන්න ඔයාලා ඒජී ඔෆිස් එකට හරි නගර සභාවට හරි දෙකෙන් කොහෙට ගියත් ඔයාලට ඒගොල්ලෝ පාර කියනවා කොහොමද කෙරෙන්න ඕනේ කියන එක
දෙපැත්තටම සම්බන්ධතාවයක් තියෙනවා. ඊට පස්සේ PHI මහත්තයා බලන් දෙනකොට තැනක් හදලා තියෙන්න ඕනේ, කාමරයක් හදලා තියෙන්න ඕනේ. ඒකෙත් වැඩ ඉවර වෙලා තියෙන්න ඕනේ. ලස්සනට තියෙන්න ඕනේ. පිළිවෙලට අඩුපාඩු ඔයාලා එනකොට ලස්සනට පිළිවෙලට හදලා තියන්න. ටේබල් මේසයක් හරි දාලා රාක්ක ගහන්න බෑන ලොකු මේසයක් හරි දාලා ගන්න. බඩු ටික තියාගන්න වෙනම වානේ අල්මාරියක් හරි අයින් කරපු මොකක් හරි වහගන්න පුළුවන් අල්මාරියක් වගේ එකක් තියෙනවා නම් තියාගන්න. ඉතින් එහෙම පටන් ගන්න. එතකොට ඊට පස්සේ PHI මහත්තයා වෙලා අඩුපාඩු කියයි. මේකකින් ඔයාලට රුපියල් අපි කඩේට දාන්නේ රුපියල් 16ට රුපියල් 4.50ක් 5ක් විතර වගේ තමයි අයිස් පැකට් එකකට පිරිවැය වෙන්නේ. වියදම යන්නේ. ඊට රුපියල් 16න් 6ම ගියත් වලට සුද්ධ ලාභයක් තියෙනවා රුපියල් 10ක් 6ක් යන්නේ නැහැ. සුද්ධ ලාභයක් තියෙනවා ඒක. ඊට පස්සේ දවසකට අපිට මේ සීලරෙන් නෙමෙයි ලික්විඩ් සීලර් එකකින් නම් 1500ක් පුළුවන් කියලා ඒගොල්ලෝ මැෂින් එක ගන්නකොට අපිට කියනවා. 1500ක් කෙසේ වෙතත් 1000ක් ගහගත්තත් 16 ගානේ 16000ක් තියෙනවා. ඒ කියන්නේ ලාභය නැතුව ඊට පස්සේ ඒකෙන් පොඩි ගාණක් ඉතින් බඩුවලටත් ගිහුවම සුද්ධ ලාභයක් ඔයාලා වෙනම වෙන් කර ගන්න ඕනේ, හදා ගන්න ඕනේ. අපි 18 යන බඩුවලට වියදම ඇරලා ඊටු ටික තමයි ඔයාලගේ ලාභය. ලීටරයයි මිලිලිටර් 1100කින් විතර පැකට් 22ක් විතර ගහ ගන්න පුළුවන්. ඔයාලා මේක හදනකොට අර මම කිව්වා වගේ පැණි රස එකක් ඊට පස්සේ ලුණු චුට්ටකුත් ඕනේනේ. ඒ වගේ පැණි රස දැනෙනකොට ලුණු චුට්ටක් එකතු වෙන්න ඕනේ. ඒ වගේව හරියට දාගන්න. නැත්තම් ඇල්ඩහ වගේ එනවා. ඉතින් මේ වගේ දේවල් හරියට දාගෙන රස හදාගන්න. ඒක ඔයාලට තමයි අර බිස්නස් එක පටන් ගන්න කලින් හුරු වෙන්න කියන්නේ යන්නේ ඒකයි. නිතරම හදන්න එක එක වර්ණ වලින් හදන්න. එහෙම හදලා බලන්න ඔයාලා. ඔයාලට මම තව දෙයක් කියන්නම්. අපි පැකේජ් එකක් දෙනවා මේ දවස්වල. සීලරේ අවශ්‍ය ඉමර්ෂල් ටිකයි අඟල් 1මාර පොලිතින් කිලෝ එකකුයි ඊට පස්සේ පැකට් බණ්ඩලේ හදන්න අඟල් 10 500කුයි. එකෙන් ගොඩක් ඕනේ නැති නිසා එකෙන් ග්‍රෑම් 500කුයි සහ අයිස් පැකට් වලට හදන්න තව අවශ්‍ය කරන සියලුම දේ සීනි හැර අනිත් ඔක්කොම දෙනවා රුපියල් 25000කට පැකේජ් එක. ඔයාලට ළඟටම එවනවා. තැපෑලෙන් එවනවා. ඕන අය ඉන්නවනම් කෝල් කරන්න, කමෙන්ට් කරන්න. අපි කමෙන්ට් බොක්ස් එක හැමදාම බලනවා. ඒ වගේම කෝල් කරන්න. ඒක ඔයාලට ගොඩක් හොඳයි. ඒක දෙන්නේ අපි පුහුණු වෙන්න. වෙන මොකටවත් නෙමෙයි පුහුණු කට්ටලයක් විදියට තමයි දෙන්නේ. මොකද අඟල් එකමාර මේ ප්ලේන් පොලිතින් අරගෙන ඔයාලා බිස්නස් එක කරනකොට පොලිතින් එකේ print වෙලා තියෙන්න ඕනේ සියලුම විස්තර. ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ නම සහ අවසන් දිනේ පැකට් කරලා දෙන්නේ ඔක්කොම කළු කිතුමේ දිනේ මිල ඔක්කොම. ඒක නිසා මේ වගේ ඉටිකොල ගොඩාක් ගන්න එපා. ගන්නකොට ග්‍රෑම් 100ක් වගේ ගන්න. ඒක ඉවරනම ඊටු ටික ගන්න. ඒ වගේ අරගෙන පැකට් කරන්න පටන් ගන්න ඔයාලා. මේත් එක්කම තවත් දෙයක් මොනවා හරි කරන්න පටන් ගන්න. ඒක අයිස් එකම එපා. අයිස් එකට හොඳ ලාභයක් තියෙනවා. කඩබල් ටිකක් වැඩිපුර අල්ල ගත්තොත් ඔයාලට ලාභ ගන්න පුළුවන්. දවස් 4 රූට් 7ක් අල්ල ගන්න. අලුත් දේවල් ඔයාලා හඳුන්වලා දෙන්න. හදන දේ රසට දෙන්න, හොඳට දෙන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. වරදක් නැහැ. හොඳයි. ඉතින් ඔයාලා නිකන් ඉන්න ගමන් ගෙදරට වෙලා කාන්තාවෝ ගෘහිණියෝ මේකට තව ඔයාලට උපදෙස් ගන්න පුළුවන් ඒ ජුපිස් එක කරා. ඉතින් ඒ විස්තරත් අරගෙන මේ වගේ දෙයක් පටන් ගන්න කියලා මම නැවතත් මතක් කරනවා. ඉතින් මගේ channel එක ගැන නැවතත් මතක් කරන්න. subscribe කරලා නැති අය subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම comment කරන්න වීඩියෝ එක ගැන. වීඩියෝ එක තවත් මේ වගේ ඔයාලට අයිඩියා තමයි මම අරගෙන එන්නේ. තවත් හොඳ අයිඩියා එකක් අරගෙන එනවා ළඟදීම ඉක්මනට මේ ළඟ වීඩියෝ එකෙන්. ගිහින් එන්නම් ඔයාලට එහෙනම් හැමෝටම සුබ දවසක්.